නැගිටින්නකො පුතේ. හරි. ආයුබෝවන්. වාඩි වෙන්න. ගන්න Python ටියුට් එක. Python. මට මතකයි පුංචි හෝම්වර්ක් එකක් දුන්නා වගේ කියලා. හෝම්වර්ක් එක කරපු නැති අය තෝස්සන්න බලන්න. කරේ නැහැ. රයිට්. යතුරු පුවරුවෙන් සංඛ්‍යා දෙකක් ආදානය කරපුවාම ඒ සංඛ්‍යා දෙකෙන් විශාලම සංඛ්‍යාව හොයන්න කිව්වා. පැහැදිලිද? රයිට්. එතකොට විශාලම සංඛ්‍යාව හොයන විදිය අපි කතා කරගෙන යමු. හරි. ඒක අපේ ප්‍රෝග්‍රෑම් නම්බර් එක කීයද පුතේ ටියුට් එකේ? 9 නේද? ප්‍රෝග්‍රෑම් නම්බර් 9. රයිට්. දාගන්න ප්‍රෝග්‍රෑම් නම්බර් 9. රයිට්. ඔයාලට පුතේ දීලා තියෙන හිස් ඉඩ ටියුට් එකේ ක්‍රමානුකූලව ඔයාලට ඒ ගැළපෙන විදිහට බෙදා ගන්න. හරි. බෙදාගෙන කොටස් තුනකට මේකට දාලා ෆ්ලෝ chart එක, සූඩෝ කෝඩ් එක සහ Python කෝඩ් එකට අපි යමු. හරි. රයිට්. දැන් යතුරු පුවරුවෙන් සංඛ්‍යා දෙකක් මොනව කරන්න ඕනේද පුතේ? ආදානය කරගන්න ඕනේ. ආදානය කරගෙන මේ සංඛ්‍යා දෙකෙන් විශාලම සංඛ්‍යාව ප්‍රතිදානය කරන්නයි ඕනේ. තේරුණා නේද? රයිට්. එතකොට මම ගන්නවා පුතේ අපේ ෆ්ලෝ chart එක. හරි. ෆ්ලෝ chart එක ගන්නවා. දැන් මේ ෆ්ලෝ chart එකක් ගත්තාම ෆ්ලෝ chart එක අපි ස්ටාර්ට් කරන්නේ මොකෙන්ද? ෆ්ලෝ chart එක පටන් ගන්නෙ ස්ටාර්ට් එකෙන්. පැහැදිලිනේ? රයිට්. එතකොට අපි දානවා පුතේ මුලින්ම ස්ටාර්ට්. හරිද? ආරම්භය. ඊට පස්සේ මොකද්ද කරන්නේ අපි? ස්ටාර්ට් එකෙන් පස්සේ සංඛ්‍යා දෙකක් ආදානය කරගන්න ඕන. පැහැදිලි නේද? රයිට්. අපි ඒක ලියමු input numbers as AB. right. A සහ B ලෙස සංඛ්‍යා දෙකක් ආදානය කරන්න. A සහ B ලෙස සංඛ්‍යා දෙකක් ආදානය කරනවා. පැහැදිලිද? right. input numbers as AB. හරි. තේරුණාද? right. ඊට පස්සේ පුතේ මේ සංඛ්‍යා දෙකෙන් ලොකු කවුද බලන්න එපා. ලොකු කවුද බලන්න ඕනේ. තේරුණාද? right. ඊට පස්සේ මම බලනවා A විශාලද B? හරිද? A විශාලද B කියලා බලනවා. දැන් පුතේ A විශාල නම් B වලට මේක yes නම්. මොකද්ද විශාලම සංඛ්‍යාව වෙන්නේ? A නේ. A ලොකුයි නම් B වලට වඩා ඒ කියන්නේ A ලොකුම සංඛ්‍යාවනේ. පේනවනේ? එහෙනම් අපි print කරනවා A. print A. හැබැයි මෙහෙම නෙවෙයි නම් පුතේ මේ කොන්දේසි අසත්‍යයි නම් හරිද මේක නෝනම් එහෙනම් ලොකුම වෙලා තියෙන්නේ කවුද? මෙයා ලොකුම නැත්තම් කවුද ලොකු වෙලා තියෙන්නේ? B. හරි. B. එතකොට මේක අසත්‍ය නම් පුතේ මම print කරනවා B ව. හරිද? print කරනවා B. කොන්දේසි අසත්‍ය නම්. හරිද? ඊට පස්සේ දැන් ඔන්න අපේ වැඩේ ඉවරයි. හැබැයි සංඛ්‍යා දෙක සමාන වුණොත් මෙතන චූටි ප්‍රශ්නයක් තියෙනවා. මේක මම කෝඩ් එකේදී කියලා දෙන්නම්. තව මේකට else එකක් දාලා මේ දෙක සමානයි කියලා print කරන්න තියෙන්නේ. right. ඒක දැනට අවශ්‍ය නැහැ. දැනට මෙහෙම අරගමු. ඊට පස්සේ මෙතනින් අපේ කෝඩ් එක ඉවරයි. අපි මේක පුතේ stop කරනවා. stop. හරි. stop කරනවා මේ විදිහට. ඔතනින් වැඩේ ඉවරයි. පේරුණාද? බලන්න flow chart එක හරියට උස්සන්න. හරියට ඇඳලා. හරි. ඇඳගන්න. දෙන්නෙක් ඉන්නවා ළමයි. චූටි වුන් දෙන්නෙක්. ලැජ්ජාවේ බෑ අනිත් උන්ට. හරි. right. දාගන්න. එක්බන් ඇඳගන්න. ඉක්මනට ඇඳගන්න පුතේ. ඉක්මනට flow chart එක ඇඳගන්න. ටාර් ගාලා අඳින්න flow chart එක. හරි. පුතේ පිටිපස්සේ ආයේ paper book එකේ දෙවෙනි paper එක කරන්න ඕනේ. MCQ උත්තර ලියන කොලයක් ගන්න අතරින් ලකුණු කරන් යන්න උත්තර ටික. හරි. right. සූඩෝ කෝඩ් එක
ලියමු ඊගාවට ෆ්ලෝ chart එක ඇඳ ගන්න. ඉක්මන ඇඳ ගන්න ෆ්ලෝ chart එක. හරි. ඉක්මන ඇඳ ගන්න ෆ්ලෝ chart එක. හරි නේද? right. ඊට පස්සේ අපි එනවා මේකේ සූඩෝ කෝඩ් එක. සූඩෝ කෝඩ්. දැන් පුතේ සූඩෝ කෝඩ් එක ගත්තාම ව්‍යාජකේතය ගත්තාම කොහොමද ව්‍යාජකේතය එන්න ඕනේ? සූඩෝ කෝඩ් එක ගත්තාම කොහොමද එන්න ඕනේ? අපි සූඩෝ කෝඩ් එකක් පටන් ගන්න begin වලින්. පැහැදිලිනේ? මතකයිනේ? right. මම ලියනවා begin. ඊට පස්සේ පුතේ අපි හිස් ඉඩක් තියන්න ඕන අනිවාර්යෙන් ඉන්ඩෙන්ට් කරන්න ඕන. ඊට පස්සේ input numbers as AB. අපි ගන්නවා input numbers as AB. A සහ B ලෙස සංඛ්‍යා දෙකක් ආදානය කරන්න. පැහැදිලිද? ඊට පස්සේ අපි බලනවා A ලොකුද B ට වඩා කියලා. right. if condition එකක් දාලා බලනවා A විශාලද B. එහෙමනම් then පුතේ then කියලා අනිවාර්යෙන් ලියන්න ඕනේ. හරි. then කියලා අනිවාර්යෙන් ලියන්න ඕනේ. එහෙමනම් එවිට අපි print කරනවා පුතේ Aව. අපි print කරනවා A මොකද A ලොකුයි. එහෙම නැත්නම් else ඒකටත් පුතේ then කියලා දාන්න මේක then කියලා නොදා ඉන්නත් පුළුවන්. හරි. එහෙම නැත්නම් එවිට අපි print කරනවා පුතේ Bව. print කරනවා B. පැහැදිලිද? right. ඊට පස්සේ පුතේ සූඩෝ කෝඩ් එක ඇතුලේ අපි if එකක් පටන් ගත්තාම මේ if එක ඉවර කරන්න ඕනේ. end if කියලා අනිවාර්යයෙන්ම දාන්න වෙනවා. if එක මොනා කරන්න ඕනේද? ඉවර කරන්න ඕනේ. ඒතකොට end if කියලා දාන්න වෙනවා. end if කියලා දැම්මා. ඊට පස්සේ සම්පූර්ණ කෝඩ් එක අපිට end කර හැකි end. තේරුණාද වැඩේ? end if end. සෙට්ද? හරි. ඉක්මනට හදාගන්න පුතේ ඉක්මනට ලියා ගන්න කෝඩ් එක. සූඩෝ කෝඩ් එක ඉක්මනට ලියා ගන්න. හරි. ඉක්මනට ලියන්න සූඩෝ කෝඩ් එක. පිටිපස්සේ නිශ්ශබ්දව පේපර් එක ලියන්න. ඔය තුන් දෙනෙක් වාඩි වෙන්න පුතේ මැද්දෙක් කියලා නැගිටලා එන්න මේ වෙන ඩෙස්ක් එකට. හරි. හරි. යමුද Python කෝඩ් එකට? දැන් මම මේව රන් කරලා පෙන්නනවා පුතේ මේ වගේ සරල කෝඩ් එකක් ගන්න රන් කරන්න අවශ්‍ය නැහැ. සාමාන්‍ය විදිහට කෝඩ් එක ලියමු. හරි. තේරුණා නේද? right. හරි. එන්න පුතේ. පුතේ 26ද? ඕනේ ඉස්සරහට මෙන්න. හරි. අපි එනවා Python කෝඩ් එකට. දැන් පුතේ Python කෝඩ් එක ගත්තාම Python කෝඩ් එකේ අපි මෙහෙම begin කියලාවත් end කියලාවත් දානවද? begin end කතන්දර නැහැ Python කෝඩ් එක ඇතුලේ. පැහැදිලිද? එතකොට Python කෝඩ් එකේ අපි කරන්නේ සාමාන්‍ය විදිහට පුතේ කෙලින්ම input දෙක අරගෙන ඒකෙන් ලොකු කවුද කියලා බලලා අදාළ අගය ප්‍රතිදානය කරන එක. පැහැදිලිද? right. එතකොට මම ගන්නවා A සමානයි දැන් අපි AB කියලානේ පුතේ විචල්යන් දෙක ගත්තේ. A සමානයි integer. integer කියලා කියන්නේ පූර්ණ සංඛ්‍යාත්මක අගයක් විදිහට තමයි ආදානය ගන්න ඕනි. තේරුණාද? පූර්ණ සංඛ්‍යාවක් විදිහට ආදානය ගන්න ඕනි integer input අපි ගන්නවා පුතේ enter the number. enter the number. හරි. integer input enter the number. පැහැදිලිද වැඩේ? තේරුණාද? integer input enter the number. සෙට්ද? right. ඊට පස්සේ පුතේ අපි ගන්නවා b. b සමානයි integer input enter the number. දැන් මේ enter the number කියලා මම ලියන එක අනිවාර්ය නෑ පුතේ. හරිද? ඉතින් මේ ඩබල් කොටේෂන් ඇතුලේ මෙන්න මේ විදිහට ඩබල් කොටේෂන් ඇතුලේ අපි Python කෝඩ් එකේ මොකක් හරි ලිව්වොත් අපි ලියන අවුට්පුට් එකේ ඒක ඒ විදිහටම පෙන්නනවා. පැහැදිලි නේද? අපි ලියන අවුට්පුට් එකේ ඒක ඒ විදිහටම පෙන්නනවා. Python කෝඩ් එකේ අපි ඩබල් කොටේෂන් ඇතුලේ ලියන එක. තේරුණාද වැඩේ? හරි. එතකොට integer input මෙතන බ්‍රැකට් දෙකක් ඕපන් වෙනවා. මේ බ්‍රැකට් දෙකම අපි මෙතන වහන්න ඕනේ.
තේරුණාද? එහෙම වැහුවේ නැත්තම් මොකද වෙන්නේ? වැරදි. දැන් කියලා දෙනවා වෙලාව හොඳට අහගන්න ඕනේ ඈ නැත්තම් තේරෙන්නේ නැහැ. පැහැදිලි නේද? right bracket දෙකක් open කරනවා bracket දෙකම වහනවා. පැහැදිලිද? right. ඊට පස්සේ පුතේ අපි බලනවා if condition එක දාලා if කොන්දේසිය A විශාලද B. දැන් මේකේ අපි සූඩෝ කෝඩ් එකේ දෙන්න කියලා දැම්මනේ. Python කෝඩ් එකේ දෙන්න කියලා දානවද? නෑ. Python කෝඩ් එකේ දෙන්න කියලා දාන්නේ නෑ. A විශාල නම් B ට අපි print කරනවා පුතේ. Aව print කරනවා A. එහෙම නැත්නම් else හරි අපි දෙන්න කියලා දාන්නේ නෑ dot දෙකක් ලියන්නේ අපි print කරනවා B ව. එහෙම නැත්නම් අපි print කරනවා B ව. පැහැදිලිද? තේරුණාද? සෙට්ද? හරි. ලියා ගන්න කෝඩ් එක Python කෝඩ් එක. ලස්සන ලියන්න. පිටිපස්සේ පේපර් බුක් එකේ දෙවෙනි පේපර් එක. MCQ පාර්ට් එකට උත්තර ගන්න. කොටුකොලේ උත්තර ලකුණු කරන්න. හරි. හරි. ඉක්මනට ඉවර කරගන්නකො Python කෝඩ් එක. ඉක්මනට ඉවර කරගමු. ඉවරයි. හරි. ඉක්මනට ඉවර කරා. පුතේ තේරුණාද? මේ මැද්දේ කතා කරන කොල්ල දෙන්න. තේරුණාද? හරි. ටියුට් එකක් නැද්ද? තියෙනවා. දාලා ඇවිල්ලා. Python information systems ටියුට් දෙකම ගේන්න ඕනේ. ගේනවනේ. හරි. ඊගාවට දැන් කතා කර කර ඉන්න වෙලාව නෑ ඒක දිගට වැඩේ යන්. හරි. හරිනේ. අපි යන්න පුතේ 10 වෙනි ප්‍රෝග්‍රෑම් එකට. ප්‍රෝග්‍රෑම් නම්බර් 10. right. ඒකේ තියෙන්නේ යතුරු පුවරුවෙන් ආදානය කරන සංඛ්‍යා 3කින් විශාලම සංඛ්‍යාව ප්‍රතිදානය කරන්න. හරි. එහෙමයි තියෙන්නේ ප්‍රෝග්‍රෑම් නම්බර් 10. හරිද? right. ඒකෙත් තියෙන හිස් කොටුව පුතේ කොටස් 3කට බෙදා ගන්නකො. හිස් කොටුවක් තියෙන එක කොටස් 3කට බෙදා ගන්න. ඒකෙත් තියෙන හිස් කොටුව කොටස් 3කට බෙදා ගන්න. කොටස් 3කට බෙදන්න. හිස් කොටුව කොටස් 3කට බෙදා ගන්න. හරිද? 3කට බෙදුවා නේද? right. අපේ නෝ පුතේ ඒකේ flow chart එකට. දැන් සියලුම වැඩ නවත්තලා බලා ගන්න. හරි. යතුරු පුවරුවෙන් සංඛ්‍යා 3ක් ආදානය කරනවා. ඒ සංඛ්‍යා 3ෙන් කාවද හොයාගන්න ඕනේ පුතේ? ලොකුම සංඛ්‍යාව, විශාලම සංඛ්‍යාව. පැහැදිලි නේද? right. මම ලියනවා start. right. දැන් පුතේ මම ලියන්නේ input numbers as A B C. right. A සහ B සහ C ලෙස සංඛ්‍යා 3ක් ආදානය කරන්න ඕනේ. input numbers as A B C. පැහැදිලිද? right. ඊට පස්සේ පුතේ මම මුලින්ම බලනවා A විශාලද කියලා B වලට වඩා. A විශාලද බලනවා B වලට වඩා. yes නම් මොකද්ද කරන්න ඕනේ?
දැන් සංඛ්‍යා තුනක් තියෙනවා. A B ට වඩා විශාලයි නම් අපි බලන්න ඕනේ ඊගාවට A C ටත් වඩා ලොකුයිද කියලා. පැහැදිලිද? ඊට පස්සේ මම තව කොන්දේසියක් බලනවා පුතේ. A විශාලයිද C? හරි. මෙහෙමත් වෙනවද කියලා බලනවා. A විශාලද C? හරි. මෙහෙමත් වෙනවද කියලා බලනවා. තේරුණාද වැඩි? right. මේකත් මෙහෙමනම් කවුද පුතේ ලොකුම? මේකත් සත්‍ය නම් කවුද ලොකුම? A. මේකත් සත්‍ය වෙනවා නම් ඒ කියන්නේ ලොකුම අගය මොකද්ද? A නේ. right. එහෙනම් පුතේ අපි print කරනවා. දැන් ලියන්න යන්න එපා බලා ගන්න ඕනේ. හරි. එහෙනම් අපි print කරනවා A. හරි print A. හරිද? ඊට පස්සේ පුතේ මේක අසත්‍ය නම් හරි මේකේ අසත්‍ය පැත්ත හදලා ඉන්නම් මම මේක නෝනම් A විශාල නැත්තම් B වලට එහෙනම් ලොකු වගේ මොකද්ද B නේ A B ට වඩා විශාල නැහැ කියන්නේ ඒක අසත්‍යයි කියන්නේ කවුද ලොකු එහෙනම් B එහෙනම් පුතේ මම බලනවා B ලොකුයිද කියලා C ටත් වඩා හරිද B ලොකුයිද බලනවා C ටත් වඩා දැන් හිතන්නකෝ B ලොකුයි කියලා C ටත් වඩා B ලොකුද බලනවා C ටත් වඩා මේකේ නෝ පාත් එක හරි C ටත් වඩා ලොකුයිද බලනවා ලොකුයි නම් B කොහොමත් A ට වඩා ලොකු නිසා තමයි මේ පැත්තෙන් ආවේ ඊට පස්සේ C ටත් වඩා ලොකුයි නම් ලොකුම අගය මොකද්ද මේක සත්‍ය නම් B එහෙනම් පුතේ print කරනවා B එහෙනම් ලොක්ක B දැන් මේ කොන්දේසිය අසත්‍ය නම් මේ කොන්දේසිය අසත්‍ය නම් ඒ කියන්නේ පුතේ B විශාල නැත්තම් C ට වඩා කවුද එහෙනම් ලොකුම අගය C නේ මොකද B A ට වඩා විශාල නිසා තමයි මේ පාත් එකේ ආවේ එතකොට B ලොකු නෑ කියන්නේ C ට වඩා ඒ කියන්නේ C තමයි ලොකුම පැහැදිලිද right අහන්න එහෙමනම් මම print කරනවා C කියලා හරි print කරනවා C කියලා right මෙතන කනෙක්ට් එකක් දානවා මේක නෝනා මම print කරනවා පුතේ C කියලා පැහැදිලිද වැඩි ඒ වගේම මෙතන A විශාල නැත්තම් C ට වඩා තේරුණාද වැඩි A විශාල නැත්තම් C ට වඩා ඒ කියන්නේ C ලොකුයි නම් මේ කොන්දේසි අසත්‍ය නම් මේක මෙතනින් ආවේ A B ට වඩා වැඩි නිසා. ඒතකොට B කියන්නේ කොහොමත් ලොකු වගයක්. sorry A කියන්නේ කොහොමත් ලොකු වගයක්. හරි. එතකොට C A ටත් වඩා ලොකුයි නම් එතනත් ලොකු මගේ කවුද? C. පැහැදිලි එතනත් ලොකු මගේ C. එතනත් ලොකු මගේ C. හරි. එතනත් ලොකු මගේ C. පැහැදිලිද? ඊට පස්සේ මේ තුනේම අවුට්පුට් එක ගෙනියනවා අපි ස්ටොප් එකට. අවසානයේ right ඉතින් ඔන්න එතකොට මේකෙදි පුතේ අපිට විශාලම සංඛ්‍යාව ලේසියෙන් හොයාගන්න පුළුවන් සංඛ්‍යා තුනෙන් හරි සංඛ්‍යා තුනෙන් විශාලම සංඛ්‍යාව ලේසියෙන් හොයාගන්න පුළුවන් තේරුණාද පැහැදිලිද හරි දාගන්න ෆ්ලෝ chart එක ටක් ගාලා දාගන්න හරි ඉක්මනට ලියා ගන්න ෆ්ලෝ chart එක ඉක්මනට දාගන්න
ඉක්මනට දාගන්න. දැන් සෙනසුරාදා පන්තියේ වුණු ඉරිදා පන්තියේ වුණු මිශ්‍ර වෙලා තියෙන්නේ. හරි. ඉරිදා සෙනසුරාදා පන්තියේ හිටපු සමහරව ඉරිදකට දැන් එනවා. ඔයගොල්ලෝ ඉරිදානේ ආවේ. ඉරිදාපු සමහරව මේකට එනවා. හරි. හරි. ඉක්මනට ඉවර කරගන්න. හරි. අපි යමුද සූඩෝ කෝඩ් එකට පුතේ? හරි නේද? right. අපි එනවා සූඩෝ කෝඩ් එකට. right. හරි නේද? අපි ගන්නවා ඊට පස්සේ begin. begin කියන්නේ පුතේ ආරම්භය. හරිද? දැන් එතකොට සංඛ්‍යා තුනක් ආදානය කරන්න එපා ABC කියලා. හරි. අපි ලියනවා input numbers as A B C. ABC කියලා සංඛ්‍යා තුනක් ගන්නවා. පැහැදිලිද? right. ඊට පස්සේ පුතේ අපි බලනවා if A විශාලද B ට. එහෙමනම් then හරි. අපි බලනවා පුතේ තව කොන්දේසියක් if A විශාලද C then හරි මේකත් සත්‍ය නම් කොන්දේසිය ඇතුලේ කොන්දේසිය පැහැදිලි නේද right එතකොට මෙතන කන්ඩිෂන් එකක් පටන් ගත්තාම පුතේ හිස් ඉඩක් තියන්න ඕනේ ඉන්ඩෙන්ට් කරන්න ඕනේ පැහැදිලිනේ කොන්දේසිය ඇතුලේ කොන්දේසියක් A විශාල නම් C ට then අපි print කරනවා පුතේ A මොකද හේතුව එහෙනම් ලොකුම එක්කෙනා A එහෙම නැත්නම් else then අපි print කරනවා පුතේ C මොකද එහෙමනම් ලොකුම C පැහැදිලිද තේරුණාද right එතකොට මෙන්න මේ if එක දැන් ඉවරයි මේක end කරනවා end if පැහැදිලිද වැඩේ ඊට පස්සේ යනවා මෙයාට මේක අසත්‍ය නම් පුතේ හරිද මේක අසත්‍ය නම් අපි බලනවා A විශාල නැත්තම් B ට වඩා මේක අසත්‍ය නම් else if අපි බලනවා B විශාලද කියලා C වලට වඩා then එහෙමනම් B ලොකුයි නම් C ටත් වඩා A විශාලද බැලුවා B ට වඩා ඒක අසත්‍ය නිසා තමයි මෙතෙන්ට ආවේ. ඒ කියන්නේ B ලොකුයි. එහෙනම් B C ටත් වඩා ලොකුද කියලා බලනවා. ලොකුද? දන්නේ නැහැ ඉතින් හරි. බලනවා. හරි. එතකොට ලොකුයි නම් print කරනවා පුතේ B ව. හරි. එහෙම නැත්නම් else then අපි print කරනවා පුතේ C. මොකද එහෙමනම් ලොකු වෙලා තියෙන්නේ C. දැන් if එක ඉවරයි. මෙතන else if එකයි මේ if එකයි ඉවර කරන්න ඕනේ end if ඊට පස්සේ සම්පූර්ණ කෝඩ් එක begin වලින් පටන් ගන්න ඉවර කරන්න ඕනේ end if end සෙට්ද තේරුණාද හරි ඉක්මනට දාගන්න ඉක්මනට දාගන්න ඉක්මනට දාගන්න ඉක්මනට දාගන්න පුතේ හරි ඉක්මනට දාගන්න සූඩෝ කෝඩ් එක දැන් ඔන්න කෝඩ් ටික මොකද වෙන්නේ ටික කෝඩ් එක ලොකු වෙනවා තේරුණා නේද හරි ටික චුට්ට තමයි අමාරු කරන්නේ හරි ඉක්මනට දාගන්න පුතේ ඉක්මනට දාගන්න
ඕකේ පුතේ එහා පැත්තේ පිටු දෙකක් තියෙනවා හරිද? ඕකේ තව චූටි වැඩක් තියෙනවා කරන්න. ඒකයි තව පිටු දෙකක් ඉඩ දීලා තියෙන්නේ. හරි. හරි ඉක්මනට දාගන්න කෝඩ් එක. හරිද? හරිනේ පුතේ. දැන් හරිනේ අරක. right. ඊට පස්සේ ඉක්මනට ඉවර කරගන්න. හරි ඉක්මනට ලියා ගන්න. හරි ඉක්මනට ඉවර කරගන්න. හරිනේ right. ඊට පස්සේ පුතේ අපි එනවා Python code එකට. හරිද මේ බලන්නකෝ Python code එක. Python code එකට එමු. හරිද? දැන් මෙහෙමයි වෙන්නේ. සියලු වැඩ නතර කරලා බලා ගන්න ඕනේ ඈ Python code එකේ මොකද්ද වෙන්නේ කියලා. දැන් පුතේ Python code එකේ begin කියලා එකක් නැහැ. කෙලින්ම අපිට ABC ආදාන තුන ගන්න තියෙන්නේ. හරි. A සමානයි integer input. හරිද? ඔයාට නිකන් මෙහෙම තියන්නත් පුළුවන්. මෙහෙම තිබ්බ කියලා වැරද්දක් තියනවද code එකේ? නැහැ. මෙහෙම තියන්නත් පුළුවන් ඒ input එක. හැබැයි අර input එක ගන්න තැන පරිශීලකයා එතකොට දන්නේ නැහැ මොකක්ද input කරන්න ඕනේ කියලා. පැහැදිලි නේද? right. නිහඬව නැත්නම් මෙහෙම හිස්ව තියන්න පුළුවන්. මම ලියනවා ඒක ඇතුලේ enter the number. enter the number නැත්නම් enter the a. හරි. a ආදානය කරන්න කියනවා. හරි. ඊට පස්සේ පුතේ අපි ගන්නවා b සමානයි integer input. එක එක විදිහට ලියන්න පුළුවන් මේක ඇතුලේ. ඒකයි මම මේකේ a කියලා දැම්මේ. අපි ගමු enter the b. ඩබල් කොටේෂන් දාන්න ඕනේ නැත්නම් වැරදි. බ්‍රැකට්ස් දෙකක් ඕපන් කරන නිසා දෙකම වහන්නත් ඕනේ පුතේ. c integer input enter the c. enter the c. c. පැහැදිලිද වැඩේ? enter the c. ඊට පස්සේ බලනවා if condition එකක් දාලා if a විශාලද b. මේකේ then කියලා දාන්න නැහැ පුතේ Python code එකේ එනකොට ඩොට් දෙකක් තියන්නේ. තේරුණාද වැඩි? b විශාල නම් c ට තව කොන්දේසියක් බලන්නේ if එකක් ආයෙ ලියන්න එනවා if a විශාලද c. ඒකෙත් පුතේ අපි ඩොට් දෙකක් තියන්නේ. එහෙමනම් a c ටත් වඩා ලොකුයි නම් අපි print කරනවා පුතේ. මොකද්ද? print කරනවා a. හරි a තමයි එහෙනම් ලොකු. මේක එහෙම නැත්තම් else නම් then කියලා දාන්න නැහැ ඩොට් දෙකක් දාන්නේ පුතේ. අපි print කරනවා c. මේක මෙහෙම නැත්තම් ලොකු c. දැන් මෙයා හරි. මේක a වලට වඩා විශාල නැහැ කියන්නේ මේ කොන්දේසි අසත්‍යය කියන්නේ b ලොකුයි කියන එකනේ. හරි. එතකොට පුතේ මෙතන අපි else if කියලා දාලානේ ලිව්වේ කෝඩ් එක. හොඳට බලා ගන්න. මෙතන ලිව්වේ මොකක්ද දාලාද? else if දාලා. පැහැදිලිද? else if දාලා ලිව්වේ. එතකොට Python code එකේ අපි ඒක else if කියලා නෙමෙයි දාන්නේ. Python code එකේ මොකද දාන්නේ? elif. elif කියලා දාන්නේ. elif b විශාලද c. ඔන්න බලනවා. b ලොකුද c. පැහැදිලි නේද? then කියලා දාන්නෙත් නැහැ ඩොට් දෙකක් දාන්න. එහෙමනම් අපි print කරනවා පුතේ b. එහෙමනම් print කරනවා b. එහෙම නැත්නම් else එහෙමත් නැත්නම් දෙන්නෙ ඩොට් දෙකක් අපි print කරනවා c. එහෙමත් නෙමෙයි නම් වෙලා තියෙන ලොකුම වෙලා තියෙන්නේ c. පැහැදිලි නේද? වැඩේ තේරුණාද? සෙට්ද? හරි. දාගන්න කෝඩ් එක. ටක් ගාලා දාගන්න.
හරි. ටක් ගාලා දාගන්න පුතේ. හරි. ටක් ගාලා දාගන්න. Python code එක ටක් ගාලා දාගන්න. ටක් ගාලා දාගන්න. සර් කැත වැඩ කරන්න එපා. ඉරිදවුන්ට අයිස්ක්‍රීම් දුන්නේ. එහෙම ඇයි අපිට විතරක් වෙනස්කම් කරන්නේ? අපි පව් නැද්ද? හරි. ඔයාලා දුන්නේ නැද්ද ඔයාලගේ පන්ති? ප්‍රශ්නයක්. හරි. හරි. ඉක්මනට ඉවර කරන්න. ඉක්මනට ඉවර කරගන්න පුතේ. හරිද? හරි. ඊට පස්සේ පුතේ එහා පැත්තේ පිටුවේ ලියන්න මෙන්න මෙහෙම. එහා පැත්තේ පිටුවේ ලියන්න මෙහෙම. ඉක්මනට ලියන්න ඕනේ ඈ. වැඩි වෙලා දෙන්න බෑ. හරි. ටක් ගාලා ලියමු. ලියන්න එහා පිටුවේ. ලියන්න පුතේ. යතුරු පුවරුවෙන් ආදානය කරන විශාලම යතුරු පුවරුවෙන් ආදානය කරන සංඛ්‍යා 10කින් යතුරු පුවරුවෙන් ආදානය කරන සංඛ්‍යා 10කින් විශාලම සංඛ්‍යාව සහ කුඩාම සංඛ්‍යාව සංඛ්‍යා 10කින් විශාලම සංඛ්‍යාව සහ කුඩාම සංඛ්‍යාව. හරිද පුතේ? සංඛ්‍යා 10කින් විශාලම සංඛ්‍යාව සහ කුඩාම සංඛ්‍යාව ප්‍රතිදානය කිරීමට ගැලීම් සටහනක් ව්‍යාජ කේතයක් සහ ගැලීම් සටහනක් ව්‍යාජ කේතයක් සහ Python ක්‍රම ලේඛනයක් ගොඩනගන්න. හරිද? යතුරු පුවරුවෙන් ආදානය කරනවා සංඛ්‍යා 10ක්. ඒ සංඛ්‍යා 10න් ලොකුම සංඛ්‍යාවයි කුඩාම සංඛ්‍යාවයි ප්‍රතිදානය කරන්න Python code එකකුයි මොකක්ද ඉල්ලන්නේ? pseudo code එකකුයි. flow chart එකකුයි. පැහැදිලිනේ? හරි. දැන් සියලු වැඩ නවත්තලා බලා ගන්න පුතේ. හරිද? දැන් මේ දක්වා අපි කතා කරපු codes වල තිබ්බේ මේ අනුක්‍රමයයි සරල තේරීමයි විතරයි.
අනුක්‍රමය කියලා කියන්නේ කෝඩ් එක ඉහළ ඉඳලා පහළට ක්‍රියාත්මක වෙන එක. අපි කියනවා සීක්වන්ස් කියලා. එතකොට ඕනෑම ප්‍රෝග්‍රෑම් එකක පුතේ මේ අනුක්‍රමය ඉහළ සිට පහළට ක්‍රියාත්මක වීම කියන එක තියෙනවා. පැහැදිලිද? ඊගාවට මේකේ අලුත් එකක් තිබ්බ සිලෙක්ෂන්. මොනවා හරි දත්ත දෙකක් සංසන්දනය කරලා ඒක සත්‍ය නම් එක උපදේශ මාලාවක්, ඒක අසත්‍ය නම් තව උපදේශ මාලාවක් ක්‍රියාත්මක වුණා. අපි තාම කතා කරේ නෑ යම්කිසි කොන්දේසියක් සත්‍ය වනතුරු හෝ අසත්‍ය වනතුරු දිගින් දිගටම ක්‍රියාත්මක වෙන ක්‍රමලේඛන ගැන. පැහැදිලිද? එතකොට මෙතන කතා කරන්නේ අන්න ඒ විදිහේ ප්‍රෝග්‍රෑම්ස් ගැන. පැහැදිලි නේද? රයිට්. එතකොට යම්කිසි ක්‍රමලේඛනයක් සත්‍ය වනතුරු හෝ අසත්‍ය වනතුරු නොනවත්වා දිගින් දිගටම ක්‍රියාත්මක වන ක්‍රමලේඛන. තේරුණාද වැඩේ? රයිට්. එතකොට අපි යම් පුතේ ඒ වගේ කෝඩ්ස් කිහිපයකට හරි. දැන් ඒකේ මුලින්ම තියෙන්නේ අතුරු පුවරුවෙන් ආදානය කරන සංඛ්‍යා 10කින් විශාලම සංඛ්‍යාව හොයන්න. හරි. සංඛ්‍යා 10කින් විශාලම සංඛ්‍යාව හොයන්න තමයි තියෙන්නේ. හරි. රයිට්. අපි බලමු කොහොමද කරන්නේ කියලා. රයිට්. මුලින්ම පුතේ මම ගන්නවා අපේ ෆ්ලෝ chart එක. හරි. ෆ්ලෝ chart එක ගමු. සියලු වැඩ නවත්තලා බලා ගන්න ඕනි දැන් ඈ. ෆ්ලෝ chart එක ගන්නවා. දැන් ෆ්ලෝ chart එකේ පුතේ අපි මුලින්ම ආරම්භ කරන්න එපා. ස්ටාර්ට් එක ගත්තා. ඊට පස්සේ සංඛ්‍යා 10ක් මොනා කරගන්න ඕනේද? ආදානය කරගන්න. ඒතකොට දැන් මම ළමයි 10ක් මෙතනින් ගන්නවා ඇතුළට. ළමයි 10 මෙතනින් ගන්න නම් මම මේ ළමයි 10 ගනින්න එපා. මම මේ ළමයි 10 දෙනාව ගැන ගන්න මෙතනට කාව හරි තියෙනවා. එතකොට අපි කීබෝඩ් එකෙන් පරිගණකයට ගන්න අර ආදාන 10ත් ගැන ගන්න මොකක් හරි අපිට පිළිටවන්න වෙනවා. තේරෙනවද? ඒ කියන්නේ මොකක් හරි වේරියබල් එකක් අපිට මෙතනට දාන්න වෙනවා. තේරෙනවද? එතකොට මම ඒකට දානවා c කියලා වේරියබල් එකක්. මම ලියනවා පුතේ c සමානයි 0යි. c සමානයි 0යි. පැහැදිලිද වැඩේ? c ගගේ 0යි. ඊට පස්සේ මම කරන වැඩේ තමයි එක සංඛ්‍යාවක් ආදානය කරනවා. පැහැදිලිද? මම ලියනවා input number as x. x කියලා සංඛ්‍යාවක් අපි ආදානය කරනවා. input number as x. right. දැනට අපිට විශාලම සංඛ්‍යාවක් තියෙනවද? කුඩාම සංඛ්‍යාවක් තියෙනවද? නැහැ. දැන් එක සංඛ්‍යාවක් අපි ගත්තනේ. දැනට අපි එක සංඛ්‍යාවක් මොකද කරේ? ඉන්පුට් එකක් ගත්තා. එතකොට පුතේ අපි එක සංඛ්‍යාවක් ඉන්පුට් එක ගත්තට පස්සේ දැනට අපේ තියෙන ලොකුම සංඛ්‍යාවත් මෙයා, දැනට අපේ තියෙන පුංචිම සංඛ්‍යාවත් මෙයානේ. තේරෙනවද ඔයාලට මං කියන එක? මම දැන් ගත්ත ලොකු සංඛ්‍යාව එක සංඛ්‍යාවක් ගත්තා. නම්බර් එකක් ඉන්පුට් කරා. තව 9ක් ගන්න තියෙනවා. දැනට අපි ගාව තියෙන එක සංඛ්‍යාවයි අපේ ලොකුම සංඛ්‍යාවත් ඒක, කුඩාම සංඛ්‍යාවත් ඒක. සංසන්දනය කරන්න තව සංඛ්‍යාවක් තියෙනවද? නැහැ. තේරුණාද මං කියන කතාව? right. එතකොට මම දාගන්නවා පුතේ variables දෙකක් max සහ min. දැනට අපිට තියෙන කුඩාම සංඛ්‍යාව විශාලම සංඛ්‍යාව දෙකම වෙන්නේ මේ අපි ඇතුළත් කරපු x. එතකොට පුතේ අපි මෙහෙම max සහ min කියලා variable එකක් හදන්න ඕනේ. දැන් ඒක හැදුවේ නැත්නම් කෝඩ් එක ඇතුලේ max සමානයි මෙච්චරයි, කෝඩ් එක ඇතුලේ min සමානයි මෙච්චරයි කියලා ගන්න බෑ. තේරුණාද? ඒක not defined කියලා වැටෙනවා. අර්ථ දක්වලා නැහැ කියලා. හරි. එතකොට දැන් මේකේ කරේ මම min සමානයි max සමානයි බිංදුව කියලා අපිට දෙන්න බෑනේ. මොකද පරිශීලකයා ඍණාගයක් ආදානය කරොත් ඒකනේ කුඩාමගේ. නැත්නම් බිංදුවට ලොකු කුඩාමගයක් ආදානය කරොත්. හරි. එයා ආදානය කරන සංඛ්‍යා 10 කුඩාමික 20 කියලා හිතන්න. එතකොට min එකයි max එකයි දෙකම මෙතන බිංදුව කරලා තියෙදි බිංදුව තමයි min කියලා print out වෙන්නේ. එතකොට ඒක වැරදිනේ. ඒ නිසා පරිශීලකයා ගත්ත පළවෙනි සංඛ්‍යාව මම min සහ max කියලා විචල්‍ය දෙකක් හදලා ඒ දෙකටම දාගන්නවා. තේරුණාද? ඊට පස්සේ බලනවා පුතේ. හරිද? ඊට පස්සේ අපි ගන්නවා සංඛ්‍යා 10ක් ආදානය. හරි. ඊට පස්සේ අපි බලනවා c ගේ අගය කුඩයිද කියලා 9ට වඩා. දැන් c එකක් අරන් තියෙන්නේ බිංදුවේ තියෙන්නේ බිංදුවේ ඉඳලා 8 දක්වා එතකොට යනවනේ. ඒතර එකක් අරන් තියෙන්නේ බිංදුවේ ඉඳලා 8 දක්වා යද්දි එතන ඔක්කොම බිංදුව ඇතුළු 8 දක්වා සංඛ්‍යා 9ක් ගන්නවා. ඒතර 9යි මේකයි 10 හරි.
තේරුණාද? right. එතකොට ඔන්න C කුඩයිද බලනවා 9ට. හරිද? C කුඩයි නම් 9ට පුතේ මේක yes නම් අපි ආයෙ පාරක් සංඛ්‍යාවක් ආදානය කරනවා x කියලා. හරි මම ලියනවා input number as x input number as x x විදිහට සංඛ්‍යාවක් ආදානය කරනවා. තේරුණාද වැඩේ? පැහැදිලිද? x කියලා input එකක් ගන්නවා. දැන් බලනවා පුතේ නැත්තම් මේක ඔයා y කියලා ගත්තත් ගැටලුවක් නැහැ. හරි මට කිසිම ප්‍රශ්නයක් නැහැ y කියලා ගන්නකො නැත්තම් පටල ගන්නවා. හරි ඊට පස්සේ දැන් මෙතන ඊට මැද නිසා මම මේ පැත්තට යන්න. ඊට පස්සේ මම කොන්දේසියක් බලනවා. දැන් අලුතෙන් ආවේ කවුද? y නේ. මේ y ලොකුයිද බලනවා අපේ තියෙන maxwell අගයට වඩා. පැහැදිලිද මං කියන කතාව? right. ඔය y ගේ අගේ පුතේ විශාලද බලනවා දැනට අපේ max කියන variable එකේ තියෙන අගයට වඩා. හරි. එතකොට දැනට max වල තියෙන අගයට වඩා එතකොට දැනට max වල අගයට වඩා y ගේ අගය විශාල නම් yes නම් y ලොකුයි නම් ලොකුම වෙන්න ඕනේ කවුද? y නේ. එහෙනම් පුතේ max සමානයි max variable එකේ අගය මම දා ගන්නවා y කියලා. එතකොට max සමානයි y. තේරුණාද වැඩේ? දැනට තියෙන එක්කෙනාටත් වඩා ලොකුයි නම්. පැහැදිලිද? ලොකුයි නම් max සමානයි y කියලා දා ගන්න. පැහැදිලිද? right. ඊට පස්සේ මේක මෙහෙම නෙවෙයි නම් මේක අසත්‍ය නම් පුතේ මම බලනවා තව කොන්දේසියක් y ගේ අගය අපේ දැනට තියෙන min වල අගයටත් වඩා කුඩයිද කියලා බලනවා. min කියලා කියන්නේ අපේ දැනට තියෙන කුඩාම අගයනේ. ඔය දැනට තියෙන කුඩාම අගයටත් වඩා මේ min ගේ අගය කුඩයිද කියලා බලනවා. no path එක. පැහැදිලිද? දැනට තියෙන කුඩාම අගය min එයාටත් වඩා y කුඩයි කියන්නේ කුඩාම අගය වෙන්න ඕනේ මොකද්ද? min. එහෙනම් පුතේ min සමානයි y. කුඩාම අගය වෙන්න ඕනේ min. මේක yes නම්. මේක no නම් මේකත් අසත්‍ය නම් එහෙනම් වෙලා තියෙන්නේ සංඛ්‍යා සමාන වෙලා විශාලත් නැහැ කුඩත් නැහැ සාමාන්‍ය සංඛ්‍යාවක් එහෙනම් skip වෙලා යන්නයි ඕනේ. පැහැදිලිද? right. ඊට පස්සේ පුතේ මේ දෙකම ඉවරුණාට පස්සේ මම connect එකක් දානවා මෙහෙම මෙයාගෙන් හරිද නැත්නම් මෙතනට ගමු connect එක මෙයාගේ min එක මෙයාගේ max එක මෙයා skip වෙලා එන එක තුන් දෙනාම මෙතනට එනවා. අපේ y ගේ අගේ max වලටත් වඩා ලොකුයි නම් ලොකුම දැනට එහෙනම් ගත්ත විචල්ලේ y ව දානවා y කුඩයි නම් min වලටත් වඩා මේක අසත්‍ය නම් y තමයි කුඩයිම මෙතනට ගන්නවා. එහෙම නෙමෙයි නම් මේ man mix ඒ කියන්නේ min max අගයන් දෙක අතර අගයක් තමයි ඇතුළත් කරලා දෙන්නේ. ඒතර ලොකුම හෝ කුඩාම අගයක් නෙමෙයි. එහෙම නැත්නම් skip වෙලා යනවා. පැහැදිලිද? දැන් මෙහෙම ගිහිල්ලා පුතේ c වලට එකක් එකතු කරනවා. c සමානයි c + 1යි. c වලට එකක් එකතු වෙනවා. මෙතනින් පස්සේ ඊගාවට මෙයා ගිහිල්ලා හරිද සම්බන්ධ වෙනවා. හරිද? මෙන්න මෙතෙන්ට. මෙතෙන්ට සම්බන්ධ වෙනවා. දැන් c ට එකක් එකතු වුනහම දැන් අලුත් c ගේ අගය 2යි. c ගේ අගය 2යි. එතකොට මේක a කියලා දාන්නම් පුතේ. දැන් ඔයාලා මේක එකට ලියන්න එපා. මේක b කියලා දාන්නම්. එතකොට මේ තියෙන්නේ a. හරි. මේ තියෙන්නේ b. හරි. ඔය විදිහට සම්බන්ධ කරගන්න මේක. c ගේ අගය දැන් 2යි. 2 කුඩයි නම් ඊට වඩා yes. එහෙනම් නම්බර් එකක් ඉන්පුට් කරනවා y. ඊට y ලොකුද බලනවා max ට ලොකු නම් මෙහෙම. නැත්නම් කුඩාද බලනවා කුඩා නම් මෙහෙම. එමත් නැත්නම් skip කරනවා c වලට එකක් එකතු කරනවා. මෙතනට එනවා දැන් c 3යි. ඔහොම c ගේ අගය 9 දක්වා යනවා. 9 වෙච්ච ගමන් මොකද වෙන්නේ කොන්දේසිය? අසත්‍ය වෙනවා මෙතනින්. කොන්දේසිය අසත්‍ය වෙච්ච ගමන් පුතේ මේකේ no path එක ඊට පස්සේ අපි print කරනවා max min. හරි මේ දෙක print කරනවා. හරිද? min සහ max print කරනවා. code එක stop කරනවා අවසන් කරනවා. right කොහොමයි වෙන්නේ? right වැඩේ සෙට්ද?
තේරුණාද? ප්‍රශ්න තියෙනවද? සූඩෝ කෝඩ් එක ලියලා ඉතුරු ටික කියලා දෙන්න. ඉතින් මේක 9 වෙනකම් මෙහෙම මේක ධාවනය වෙනවා. තේරුණා නේද? රයිට්. එතකොට විශාල මගේ සහ කුඩා මගේ දෙකම ප්‍රතිදානය කරන්න පුළුවන් සංඛ්‍යා 10කින් මේ කෝඩ් එකෙන්. තේරුණා නේද? හරි. දැන් මෙතනට 2 කියලා දැම්මනම් සංඛ්‍යා 3කින් කුඩා මගේ සහ විශාල මගේ ගන්න පුළුවන්. තේරුණාද? ඒක ඔයාලට කැමති සංඛ්‍යා ගානක් මෙතන අගේ වෙනස් කරලා හදා ගන්න පුළුවන්. හරිද? රයිට්. දාගන්නකො මේක. මම ඊට පස්සේ මේක තව පැහැදිලි කරන්න ක්‍රමයක් තියෙනවා. මේ විදිහට පැහැදිලි කරන්න trace table එකක් දාලා. හරි. මේක දාගන්න. පුතේ මේ කෝඩ් එක එකක් හරිද? මේක එන්න ඕනේ මෙතෙන්ට සෙට් කරගන්න A B තැන් දෙකට මෙතන A B තැන් දෙක මට ඉඩමදිනේ. දෙකට කඩලා ඇඳලා තියෙන්නේ. හරි. රයිට්. ඉක්මනට නැඳගන්න. දැන් ඕකේ මේ ඉඩ තියලා තියෙන පිටු දෙක තුනක් ඕකක් කරන්න. හරි. ඕක අර එක කොටුව තුනට බෙදාගෙන කරන්න බෑ. තේරුණා නේද? එක කොටුව තුනට බෙදාගෙන කරන්න බෑ ටියුට් එකේ. එක පිටුවක ඉඩ අරගෙන අඳින්න ලොකුවට. හරි. එක පිටුවක ඉඩ අරගෙන ලොකුවට අඳින්න. ලොකුවට අඳින්න. පුතේ මේක අඳින වෙලාව මම රෙකෝඩින් එකේ දාන්නේ නැහැ. රෙකෝඩින්ග්ස් බලන දරුවෝ වීඩියෝ එක මෙතන ස්ටොප් කරලා පෝස් කරලා මේක අඳින්න. හරි. රයිට් පුතේ. දැන් මේ වගේ ෆ්ලෝ chart එකක් දුන්නාම මේ වගේ ෆ්ලෝ chart එකක් දැක්කහම ඒක තේරුම් ගන්න අමාරුයි නා. හරිද? අපි ඒක තේරුම් ගන්න පුතේ මේක trace කරනවා. තේරුණාද? එතකොට මේක අපි දානවා trace table එකකට. හරිද? එතකොට trace කරන විදිහ මම එකපාරක් කියලා දෙන්නම්. ඒ trace table එක අඳින්න ඔයාට පූර්ණ නිදහස තියෙනවා. ඔයා කැමති විදිහට ඒක trace table එකට දාලා trace table එක අඳින්න පුළුවන්. තේරුණාද වැඩේ? right. එතකොට දැන් අපි ඕකේ C කියලා කවුන්ට් එකක් ගන්න ඕනේ පුතේ. අපි trace table එකේ කොන්දේසි ටික දානවා. C ගේ අගය මුලින්ම ගන්නවා. ඊට පස්සේ පුතේ අපි x කියලා නම්බර් එකක් අරගෙන ඒ x ගේ නම්බර් එක දා ගන්නවා. හරිද? ඔයා මේකේ පැත්තක trace table කියලා දාගන්න. දැම්ම ලියන්න එපා. මේක ඇඳ ගන්න වෙලාව දෙන්නම්. හරි. right. C ගේ අගය ඊට පස්සේ x ගේ අගය ඊට පස්සේ පුතේ විශාල මගය max ඊට පස්සේ අපේ කුඩා මගය min. හරිද? කුඩා මගය minව ගන්නවා. ඊට පස්සේ පුතේ අපි ගන්නවා ඉන්පුට් එකක් y කියලා. නැත්නම් c කුඩාද බලනවා 9ට වඩා. හරිද? මේක සත්‍ය නම් අපි ගන්නවා y කියලා ඉන්පුට් එකක්. y කියලා ඉන්පුට් එකක් ගන්නවා පුතේ. ඊට පස්සේ බලනවා y විශාලද කියලා max වලට වඩා. y විශාලද max. හරිද? y විශාල නම් max-ට හරිද? max ගේ අගය වෙනස් වෙනවා. හරි. ඊට පස්සේ බලලා තියෙනවා right. ඊට පස්සේ අලුත් max එකක් මම මෙතනට දාන්න. හරි. min එකකුත් දාන්න. නෑ max min මෙතන ගන්න නැතුව මේ අතනම හදාගෙන යන්න. හරි. y විශාලද බලනවා max-ට. එහෙම නැත්තම් අපි බලනවා පුතේ y කුඩයිද කියලා min වලට වඩා. min වලට වඩාත් කුඩයිද කියලා බලනවා. බලලා ඊට පස්සේ කරන්නේ c සමානයි c plus 1යි. c වලට එකක් එකතු කරලා. right. ඕකේ තියෙන කොන්දේසි ටික ඔයාට ගැළපෙන විදියකට මෙහෙම අපි දාගන්නවා වගුවකට. මේ වගුවට අපි කියනවා පුතේ trace table එකක් කියලා. හරිද? ඒතර Python වල මේ trace table කියන එක මාර වැදගත් වෙනවා. මොකද හේතුව ඔයාට MCQ ප්‍රශ්නයකට structured essay එකකට උත්තර ගනිද්දි පුතේ තියෙන flow chart එකක් හරි pseudo code එකක් හරි Python code එක හරි තේරෙන්නේ නැත්නම් trace table එකකට දාගන්න. ඒතර ඒක සුපිරියටම තේරෙනවා. තේරුණාද? right. එතකොට අපි මේක මෙහෙම ගමු. right. අපි ගන්නවා c ට value එකක්. c වලට value එකක් ගන්නවා. c වලට value එකක් ගන්නවා. c ගේ value එක අපිට දීලා තියෙන පුතේ මුලින්ම බිඳුව. බිඳුවයිනේ c සමානයි බිඳුවයිනේ. ඒතර c ගේ අගය කීයද? බිඳුවයි. ඊට පස්සේ x වලට input එකක් ගන්නවා. දැන් මේ x වලට ගන්න input එක අපි කැමති අගයක් ගන්න. හරි. ඒක keyboard input එකක්. දැන් අහන්න එපා මගෙන් message දාලා ඊට පස්සේ so x වලට 5 ආවේ කොහොමද? ඒක ඔයාලට කැමති ඉලක්කමක් ලියුව හැකියි. අපි keyboard එකේ දෙන ඉලක්කමක් නේ. ඒක randomly අපි දෙන අගයක්. පැහැදිලිව හිතන්න මම input කරා කියලා 12. මම input කරේ keyboard එකෙන් 12. හරි. මේවා inputs. හරි. මේකත් input එකක්. හරි.
12. දැන් එතකොට max එකේ යගේයි min එකේ යගේයි දෙකම මොකද වෙන්නේ පුතේ? ඉන්පුට් කරා 12 කියලා max එකයි min එකයි දෙකම 12 වෙනවා. තේරුණාද වැඩේ? max එකේ යගේයි min එකේ යගේයි බබා දෙකම 12යි දැන්. max එකක් 12යි min එකක් 12යි. ඊට පස්සේ බලනවා c ගේ අගය බිඳුවට නැත්නම් 9ට වඩා කුඩයිද කියලා. දැන් c ගේ තියෙන්නේ කීයද? c ගේ තියෙන්නේ මෙතන මේ කොන්දේසියනේ බලන්නේ පුතේ මේ. c කුඩයිද බලනවා 9ට වඩා. c ගේ දැනට තියෙන බිඳුව. c වල මේ අවස්ථාවේ තියෙන බිඳුවයි. බිඳුව කුඩයිද 9ට වඩා? ඔව්. yes. කුඩයි නම් අපි මොකද කරන්නේ? තව සංඛ්‍යාවක් ඉන්පුට් එකක් ගන්නවා. තව එක ඉන්පුට් එකක් මොකද කරන්නේ? ගන්නවා. අපි හිතමුකෝ ඉන්පුට් කරේ 10 කියලා. right. ඊට පස්සේ y විශාලද බලනවා max වලට වඩා. දැන් y ගේ තියෙන්නේ කීයද පුතේ? 10. y ගේ තියෙන්නේ කීයද? 10. ඒ බැලුවේ ඉන්පුට් එක ගත්තට පස්සේ y ඉන්පුට් කරා. හරිද? ඊට පස්සේ y ලොකුද බලනවා max ට වඩා. මේ පියවරනේ. තේරුණා නේද? right. එතකොට y ගේ දැන් තියෙන්නේ 10. max වල දැන් තියෙන්නේ පුතේ 12. හරි. එතකොට 10 ලොකුයිද 12ට වඩා? 10 ලොකුයිද 12ට වඩා? නෑ. 10 ලොකු නෑ 12ට වඩා. no. එහෙනම් මෙයාගේ මේ max සමානයි y කියන කන්ඩිෂන් එක සත්‍ය වෙනවද? වැඩ කරනවද? නෑ. ඒ පාත් එක යන්නේ නෑ. එතකොට max ගේ අගය 12මයි දැනට. ඊගාව ස්ටෙප් එකේදීත් max ගේ අගය 12මයි. ඒක වෙනස් වෙන්නේ නෑ. no නිසා. තේරුණාද වැඩේ? max ගේ අගය වෙනසක් වෙනවද? නෑ. ඊට පස්සේ y ගේ තියෙන්නේ 10 min වල තියෙන්නේ කීයද පුතේ? 12. 12ට වඩා 10 කුඩයිද? ඔව් 12ට වඩා 10 කුඩයි. yes. සත්‍ය වෙනවා මේ කොන්දේසිය. මේ කොන්දේසිය සත්‍ය වුණා කියන්නේ min ගේ අගය වෙනස් වෙනවා මොකේද? හරි මේ බලන්න. y කුඩාද min වලට? yes. yes නම් min සමානයි මොකද වෙන්නේ? y. එහෙනම් min වලට වැටෙනවා දැන් අලුත් y ගේ අගය. එතකොට min ගේ අගය කීය වෙනවද පුතේ? 10 වෙනවා. තේරුණාද වැඩේ? 10 වෙනවා. ඊට පස්සේ c වලට එකක් එකතු වෙනවා. c සමානයි c + 1යි. එතකොට දැන් අලුත් c ගේ අගය පුතේ හරි. අලුත් c ගේ අගය හරිද? මේ අවස්ථාවේ අලුත් c ගේ අගය දැන් 1යි. c වලට එකක් එකතු වුණානේ. අලුත් c ගේ අගය කීයද? 1යි. හරි. c සමානයි c + 1යි. එතකොට c ගේ තිබ්බේ බිඳුවයි. බිඳුව ධන 1 කියන්නේ 1යි පුතේ. c ගේ අගය 1 වෙනවා. තේරුණාද වැඩේ? දැන් අලුත් c ගේ අගය 1යි. x කියලා ඉන්පුට් එකක් ආයෙ ගන්නවද? නෑ. c ගේ අගය 1 වුණාට පස්සේ මේ කන්ඩිෂන් එක යන්නේ පුතේ මෙහෙම ඇවිල්ලා මෙතෙන්ට. ආයේ මේ උඩ ටික යන්නේ නැහැ. ආයේ පටන් ගන්නෙ කොතනින්ද? මෙතනින්. මෙතනින් තමයි ලූප් එක ස්ටාර්ට් වෙලා තියෙන්නේ. හරි. එතකොට මෙතනින් පටන් ගනිද්දි c කුඩාද 9ට. දැන් c ගේ තියෙන්නේ කීයද? 1. 1 කුඩයිද 9ට කියලා බලනවා. කුඩයිද? ඔව්. yes කුඩයි. එහෙනම් මොකද කරන්නේ? y වලට ඉන්පුට් එකක් ගන්නවා. අපි හිතමු දුන්නා y වලට 15. y වලට දුන්නා කීයද? 15. පැහැදිලිද? ඒක කීබෝඩ් ඉන්පුට් එකක්. දැන් y ගේ 15 තියෙන්නේ max ගේ තියෙන්නේ කීයද පුතේ? 12. max ගේ තියෙන්නේ කීයද? 12. හරි. එතකොට බලනවා y විශාලද max? 15 ලොකුද 12? ඔව්නේ. ඔව් නම් මොකද වෙන්නේ? max සමානයි y, c සමානයි c + 1යි. ඊටුරුව ක්‍රියාත්මක වෙනවද? නෑ. එහෙනම් පුතේ මේක සත්‍ය වෙනවා, yes වෙනවා. එහෙනම් max වලට වැටෙනවා දැන් 15 කියලා. හරි. 15 කියලා වැටෙනවා. මෙතනින් එහාට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. c සමානයි c + 1යි. c ගේ 1යි තියෙන්නේ. 1 ධන 1 කියන්නේ පුතේ දැන් c ගේ අලුත් අගය 2යි. දැන් c ගේ අලුත් අගය 2යි. ආයි ඉන්පුට් එකක් ගන්න. මෙයා 15, මෙයා 10මයි. හරි. c කුඩයිද 9ට? c වල 2 තියෙන්නේ. 2 කුඩයිද 9ට? ඔව්. කීබෝඩ් ඉන්පුට් එකක් ගන්නවා. ඉන්පුට් එක ගන්නේ පුතේ 26. හරි. 26 ලොකුද 15ට? දැන් max වල තියෙන්නේ 15 ගත්තේ 26. yes ලොකුයි. ලොකුයි කියන්නේ max සමානයි y. ඒ කියන්නේ පුතේ 26 වෙනවා. හරිද? මෙතනින් එහාට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. c ගේ තියෙන්නේ 2යි. 2ට එකක් එකතු වෙනවා. c ගේ අලුත් අගය 3යි. පැහැදිලිද වැඩේ? right. දැන් c වල අගය 3යි. x කියලා ඉන්පුට් එක ගන්නෑ. මෙයා 10මයි. c 3 කුඩයිද 9ට වඩා? yes කුඩයි. එහෙනම් පුතේ ඉන්පුට් එකක් ගන්නවා. ඉන්පුට් කරන්නේ 5. 5 විශාලයිද දැන් max වල තියෙන 26ට වඩා? 5 විශාලයිද? නෑ. no. එහෙනම් පුතේ 5 විශාල නෑ. ඒක අසත්‍ය නම් ඊගාව කොන්දේසියට යන්නේ 5 කුඩයිද බලනවා. දැන් min වලට තියෙන අගයට වඩා 5 තියෙන්නේ min වල තියෙන පුතේ 10. 10ට වඩා 5 කුඩයිද? ඔව්. yes. කුඩයි. එහෙනම් පුතේ min ගේ අලුත් අගය වෙනවා 5. min සමානයි y නේ එහෙනම්.
තේරෙනවද මේ දීලා තියෙන්නේ? මේක කුඩයි නම් සත්‍ය නම් මින් සමානයි y. පැහැදිලිනේ? right. ඔහොම යනවා 5යි c වලට එකක් එකතු වෙනවා පුතේ c සමානයි c + 1යි. එතකොට දැන් තියෙන්නේ c ගේ 3යි. 3යි 1යි c ගේ අලුත් අගය 4. හරි. 4. එතකොට c ගේ අලුත් අගය 4. මෙයා ගන්නෑ. මෙයා 26මයි. මෙහෙම එනවා ඉතින්. හරි. මෙහෙම ක්‍රියාත්මක වෙලා පුතේ මෙහෙම ක්‍රියාත්මක වෙලා මේක 9 වෙනවා. හරි. එතකොට මෙතන අගයක් තියෙයි මෙතන අගයක් තියෙයි. 9 වෙච්ච ගමන් මේ කොන්දේසිය මොකද වෙන්නේ? 9 කුඩයිද 9ට වඩා? නෑ. කොන්දේසිය අසත්‍ය වෙනවා. එතනින් එහාට මේ ලූප් එකේ ඉතිරි එකක්වත් වැඩ කරන්නේ නෑ පුතේ. හරිද? මෙහෙම ඇවිල්ලා මේ ඔක්කොම ක්‍රියාත්මක වෙලා ඇවිල්ලා මෙතන 9 වෙච්ච ගමන් හරිද? මේක 9 වෙච්ච ගමන් එකක්වත් ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒ වෙද්දි මැක්ස් වලයි මින් වලයි තියෙන අගය මොකද කරන්නේ? print කරනවා. හරි. එතකොට ඒ වෙද්දි අපි ඉන්පුට් කරපු සංඛ්‍යා 10 ඇතුලෙන් මැක්ස් ගේ අගයයි මින් ගේ අගයයි output එකට ලැබෙනවා. හරි. output එකට ලැබෙනවා. තේරුණාද වැඩේ? පැහැදිලිද? ඉතින් දැන් මේක trace කරාට පස්සේ අපිට අරක මාර පැහැදිලිව තේරෙනවනේ. සෙට්ද වැඩේ? right. එහා පැත්තේ පිටුව landscape කරලා trace table එක දාගන්න. recording එකේ පුතේ trace table එක අඳින වෙලාව දාන්න නැහැ. වීඩියෝ එක මෙතන stop කරලා pause කරලා trace table එක දාගන්න. තේරුණා නේද ඔයාලට? හරි නේද? හරි. right. අපි එනවා මේකේ pseudo code එකට. pseudo code එකට එමු. හරිද? pseudo code එකට එන්න. හරි පුතේ. බලන්න pseudo code එක ගත්තාම අපි pseudo code එක පටන් ගන්න පුතේ begin වලින්. begin. හරිද? ඊට පස්සේ හිස් ඉඩක් තියන්න ඕනේ. අපි count එකක් කරන් තියනවා c සමානයි 0යි. පැහැදිලිද? ඊට පස්සේ පුතේ input එකක් කරන් තියනවා x කියලා. තේරුණාද? right. එතකොට input එකක් ගන්නවා input number as x. ඒගාවට max සහ min කියලා variable දෙකක් හදලා ඒ variable දෙකටම දාගෙන තියෙන කාගේ අගයද පුතේ? x ගේ අගය. පැහැදිලිද? right. අපි ගන්නවා max සහ min කියලා variable දෙකක් මේ දෙකටම දාගන්නවා පුතේ x ගේ අගය. දැන් අපේ ඉන්න චූටියත් මෙයා ලොකුත් මෙයා. පැහැදිලි නේද? චූටි මගේ විශාල මගේ දෙක මේක. හරි. ඊට පස්සේ අපි while loop එකක් දානවා. හරිද? සාමාන්‍යයෙන් while loop එකක් තමයි පුතේ ඔය වගේ තැන් වල loop එකකට දාන්නේ while for වගේ එකක්. while c කුඩා වනතුරු 9ට then කියලා ලියන්න ඕනේ පුතේ. අපි input කරනවා සංඛ්‍යාවක් මොකක් කියලාද? y කියලා. right. මම ගන්නවා input number as. මෙතනත් loop එක පටන් ගත්තාම හිස් ඉඩක් තියන්න ඕනේ. හරි. input number as y. input number as y. තේරුණාද වැඩේ? input number as y. ඊට පස්සේ බලනවා පුතේ if condition එකක් දාලා මේ y විශාලද කියලා අපේ දැනට තියෙන max වලට වඩා. y දැනට තියෙන max වලට වඩා විශාල නම් එහෙමනම් then අපි මොකද කරන්නේ? අපේ y දැනට තියෙන max වලට වඩා ලොකුයි නම් විශාල නම් එහෙමනම් then අපි කරනවා පුතේ මොකද්ද? max සමානයි y. max සමානයි y. තේරුණාද වැඩේ? එහෙම නැත්තම් else if මේකේ ලියන්නේ else if කියලා අපි බලනවා පුතේ y කුඩයිද කියලා අපේ දැනට තියෙන min වලට වඩා. y කුඩයි නම් දැනට තියෙන min වලටත් වඩා then min සමානයි y. තේරුණාද වැඩේ? පැහැදිලිද? right. එතකොට පුතේ මෙතනින් මේ if condition එක ඉවර වෙනවා. end if ඊට පස්සේ c සමානයි c + 1යි. c වලට එකක් එකතු වෙවි දැන් මේ වැඩේම වෙනවා. හරි. මේ වැඩේම වෙනවා. ඊට පස්සේ පුතේ ওই වැඩේම වෙලා
අවසානයේදී c ගාගේ 9 වෙනවා. එතකොට while loop එකත් end වෙනවා. end while කියලා දාන්න ඕනේ පුතේ. while loop එක end වුණාට පස්සේ අපි print කරනවා කොන්දේසි අසත්‍ය වෙන පැත්තේ අපේ max අගයයි අපේ min අගයයි. හරි. print කරලා අපි සම්පූර්ණ code එක begin වලින් පටන් ගත්ත එක ඉවර කරනවා. මේ indentation මාර වැදගත් මේකට. හරි. හරියට මේවා ලස්සනට මෙහෙම loop එකක් පටන් ගන්න තැන indent කරලා පුතේ පිළිවෙලට ලියන්න ඕනේ නැත්නම් ලකුණු හම්බෙන්නේ නැහැ. තේරුණාද වැඩි? right pseudo code එක පැහැදිලිද? හරි. දාගන්නකෝ. ඉක්මනට දාගන්න. එක්කෙනෙක් නැගිටින්න. ඉස්සරහකට එන්න. හරි. මේක දාගන්න. pseudo code. ලියා ගන්න pseudo code එක. එහා පැත්ත පිටුත් ඉඳ තියෙනවා පුතේ. ඒක දෙකට බෙදා ගන්න pseudo code එකටයි python code එකටයි. හරි. හරි. බෙදා ගන්න. හරි. ඉක්මනට ඉවර කරගන්න පුතේ. ඉවරද? ඉක්මනින් ඉවර කරගන්න. හරි නේද? හරිනේ. right. අපි එනවා Python code එකට. දැන් පුතේ Python code එක ගත්තාම මේකේ අපි පටන් ගන්න ඕනේ c සමානයි බිඳුව කියන තැනින්. මොකද අපි begin වගේව දානවද Python code එකේ? නෑ. begin වගේව දාන්නේ නැහැ. begin end දාන්නේ නැහැ. මේ end if end while ඒව දාන්නේ නැහැ Python code එක ඇතුලේ. පැහැදිලිනේ? right. අපි ගන්නවා පුතේ c සමානයි බිඳුවයි. අපි ලියනවා c equal 0. ඊගාවට පුතේ y කියලා input එකක් x කියලා input එකක් කරන් තියෙනවා. x සමානයි අපි පූර්ණ සංඛ්‍යාවක් විදියට ගමු integer input enter the number. enter the number. number එකක් enter කරන්න. ඊට පස්සේ පුතේ ඒ enter කරපු number එක max සහ min සමානයි කියලා ඒකට දාගන්නවා. මේකේ පුතේ max සහ min මම මේ විදිහට ලිව්වේ. මේක simple letters වලින් මේ දෙක ලිව්වනම් min max කියලා Python වල තියෙනවා ශ්‍රිත දෙකක්. හරි. එතකොට ඒක variables විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන්ද? බෑ. ඒ නිසා තමයි ඔක්කොම capital වලින් ලිව්වේ. හරි. right x. ඊට පස්සේ පුතේ while loop එක දාන්න තියෙන්නේ while c කුඩා වනතුරු 9ට අපි then කියලා දාන්නේ නැහැ. dot දෙකක් දාන්නේ.
තව ඉන්පුට් එකක් ගන්නවා y. y සමානයි integer input enter the number. enter the number. enter the number. පැහැදිලිද වැඩේ? enter the number. ඊට පස්සේ පුතේ බලනවා if y විශාලද max. එහෙමනම් පුතේ අපි මෙතන then කියලා ලියන්නේ නැහැ ඩොට් දෙකක් දානවා max සමානයි y. max සමානයි y. එහෙම නැත්නම් හරිද else if වෙනකොට අපි මේකේ දාන්නේ else if python වල. else if y කුඩයිද බලනවා අපේ දැනට තියෙන min වලට වඩා. else then වෙනකොට ඩොට් දෙකක් දාන්නේ පුතේ එහෙනම් min සමානයි y. right මේක ඉවරුණාට පස්සේ c වලට එකක් එකතු කරන්න ඕනේ. c සමානයි c + 1යි. හරි c වලට එකක් එකතු වෙනවා. ඉතින් ඔහොම යනවා while loop එකේ ඊට පස්සේ 9 වෙච්චාම නැවතෙනවා. නැවතුනහම පුතේ අපි print කරනවා max සහ min variables වල ඒ වෙද්දි හැදිච්ච අගය. වැඩේ සෙට්ද? තේරුණාද? ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න නැහැ. right. දාගන්න Python code එක. දාගන්න පුතේ Python code එක. හරි. දාගන්න පුතේ code එක. අවබෝධයෙන් ලියන්න කෝඩ් එක. හරි. ඉවරයි නේද? right. එතකොට පුතේ තව theory part එකක් තියෙනවා ওই ටියුට් එකේ චූටි කැලලක් කතා කරන්න අපි ඒක ඊගව දවසේ කතා කරමු. අදට මෙතනින් වැඩ අවසන් කරනවා. හරි. අස් කරගන්නකෝ බඩමුට්ටු ටික.
හරි. හරිනේ. right. නැගිටින්නකෝ පුතේ. හරි. අයුබෝවන්.